හරි බං ඉතින් බං මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ YouTube එකකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ගියේ. ඒක මගෙන් හුඟක් අය කියලා දෙන්න කියලා හරි තිබ්බා. ඒක මචං අපි මේ තියෙන YouTube එකට ඇතුල් වෙලා ඉමු. එන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි වැටෙන්නේ. ඉන්ටර්ෆේස් එකෙන් පස්සේ මේ වගේ එකක් වැටෙනවා. වින්ඩෝ කුටියයි. ඊට පස්සේ යට තියෙන ප්ලස් මාක් එක වන්නකො. ඊට පස්සේ මචං අපිට තියෙන මෙතනින් වීඩියෝ එකක් තෝරලා ටච් කරගන්න. මේ මෙතන තියෙන වීඩියෝ එක ටච් කරලා ඉන්න. හරි ගමු. ඒක ටච් කරගත්තා. ඊට පස්සේ මේ මෙතන යට තියෙන next button එක ඔබ next කියන. ඊට පස්සේ මේ වගේ details වගේ දෙන්න වෙනවා. මම මචං මේකේ details මොනවද දෙන්න යන්නේ. thumbnail එක නම් වෙනස් කරන්න. thumbnail එක වෙනස් කරන්න මචං ඔයාලා එක දෙයක් කරන් කියනවා. ඒ මචං නම්බර් එක වෙරිෆයි කරගන්න. මේ thumbnail එක දාලා done කරගමු අපි. අනිත් විෂය මචං මං අරකින් කියලා දෙන්න. දැන් මෙතන මචං තව එක වැඩක් කරන්න කියනවා. public දාන්න. public. මේ මෙතන visible කියලා එකක් තියෙනවා. එතන යට private දාලා තියාගන්න. මොකද මචං private දාපුවම අනිත් අයට පෙන්වන්නේ නැහැ. ඔයාට විතරයි පෙන්වන්නේ. public දාපුවම publish දාපුවම ඔයාට දැන් YouTube එකට වීඩියෝ එකක් දැම්මොත් අනිත් අයට පෙන්වනවා. ඒක උඩින් වැඩක් නෙන. මෙතන ඕන මචං ඔයා පොඩි අයට මේ වීඩියෝ එක හදන්න. අපි යනවා no it's made කියලා ටික් එක දාලා එතනින් back වෙලා ඊට පස්සේ දානවා වීඩියෝ එක. පේනවනේ මචං අර යන්නේ වීඩියෝ එක. වීඩියෝ එක යනවා ගැම්මට. හරි බං ඉතින් ඔන්න වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. දැන් තියෙන්නේ අපිට මෙතනින් බෑක් කරලා Y2 ස්ටුඩියෝ ඇප් එකට යන්න. ඒවනේ මම කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ. දෙයන් YT ස්ටුඩියෝ ඇප් එකට මේකෙන් බෑක් වෙලා දෙයන් YT ස්ටුඩියෝ ඇප් එකට. පේනවනේ මචං ටිකක් ලෝඩ් වෙනවා. ඔබට මන් ඉන්නේ සිග්නල් නැති පළාතක. ඒකයි. ටිකක් ඉන්න වෙයි ලෝඩ් වෙනකම්. ඔය ලෝඩ් දුන්නේ. ඔන්න ඔය විදිහට වැටෙන්නේ. පේනවනේ සබ්ස්ක්‍රයිබ් දාන්නේ. සබ්ස්ක්‍රයිබ් කළා දාන්න. මෙතන තියෙන content වලට යන්න. content මචං. ඊට පස්සේ අපි අර දාපු වීඩියෝ එකට යන්කෝ. ඒකේ pencil mark එකක් තියෙන්නේ. එතන pencil mark එකකින් මෙහෙම අරකින් මචං අපි දැන් මේකේ ටයිටල් ටික වෙනස් කරලිමු. thumbnail එක නම් මචං මම අතනින් වෙනස් කරන්නේ. ඒක නිසා ඔතනින් මොනවත් කරන්න යන්නේ. එතනින් බෑග් ගමු. ඊට පස්සේ මචං ටයිටල් ටිකයි description ටිකයි ඇඩ් කරගමු අපි මෙලෙස. ඉන්න මචං ටයිටල් ටික දාගන්නක. හරි බං දැන් දාගත්ත අපි ටයිටල් ටික. එතන ඒක සේව් කරගමු. ඒක සේව් කරාට පස්සේ මචං අයිත් අර ජිනි පීසල් මාක් එක. එතෙන් දැන් ආයෙත් අපි මම මේ අලුත් channel එකකින් ගියා. මම අර කිව්ව email එක වෙනස් කරලා ගියා. අලුත් channel එකකින් ඉන්න මචං මට මොනටයිටේෂන් දාන්න බැරි වුණා. ඔන්න මචං අපි ඒක හැදුවා. පේනවනේ මචං. අපි දැන් description එක මම copy කරගත්තා. මගේ මේකේ මේ නම හරි මචං version එකත් හරි chapter එකත් හරි මට මේ download link එක තමයි තියෙන්නේ. ඒකත් වැරදි මේකත් වැරදි. ඒකත් වැරදි සේරම ටික වැරදි. ඒවා ටික මචං මං ගිහිල්ලා මගේ YouTube එකෙන් copy කරගෙන යනවා. හරි ඒ ටික හරි. ඊට පස්සේ අපිට අරවා ටිකක් දාගන්න පුළුවන්. tag එහෙම පේනවනේ මචං. හරි බං අපිට අපේ අවශ්‍ය වැඩ ටික ගහගමු. දැන් ගහගන්න තියෙන්නේ අර මේවා. වීඩියෝ එකට අදාළ මේවා. tag නම් නෙමෙයි මචං. යටි ගහනවා. ඉතින් ඔයා ඒවා ගහන්න කලින් කවුරු හරි ෂෙයාර් කරලා දිනකොට මේ වැටෙනවා. ඒකටත් යූස් ගන්න ක්‍රමයක්. ඉතින් ඉස්සරෝම අපි හැෂ් ලකුණ ගහලා ඉන්නේ. ඊට පස්සේ පේනවනේ. ඊට පස්සේ ඔයාලා සිම්පල් අකුරෙන් හරි කැපිටල් අකුරෙන් හරි ගහන්න. ස්පේස් කියන්නේ නැතුව ඒක දිගට ගහගෙන යන්නයි කියන්නේ. හරි වань එකක් ගැහුවා. තව එක ඊට පස්සේ ස්පේස් එකක් තියලා ආයේ හැෂ් කියලා ගහන මීඩියා කියලා තියෙන ඒක ගහලා ඊපස්සේ හැෂ් කියලා ගේමින් කියනවා.
හරි වයි ඉතින් ඒක හරි. දැන් ඒක සේව් කරගත්තා. දැන් ආයෙත් යම් පින්ජර මාක් එකට පීනෝනේ මචං කමෙන්ට් එකක් දාලා මම මේක ප්‍රීමියර් දාලා තිබ්බේ මචං. ප්‍රීමියර් වීඩියෝ එක මගේ වීඩියෝ එක ඩිලීට් කරගෙන මම වෙන එකක් ගත්තා වලට කියලා දෙන්න. ඒ මගේ අතින් ඩිලීට් වුණා. මට ඒක සමාන. ඩිලීට් වුණාට ඒකෙල් ඩියුඩ් දාන්න පුළුවන් දානවා. අපි ලොකේෂන් එක දාලිමු. ලොකේෂන් එක ශ්‍රී ලංකා. හරි බන් ලොකේෂන් එකක් දැම්මා. ඊළාට මේ පබ්ලික් එක මොකද මේ වෙලා තියෙන්නේ? ඒක අයින් කරමු. හරි පබ්ලික් දාලා තියෙන. දිනෙත් වෙනස් කරගමු. ඔයාලට ඕන නම් මචං කැමති වෙලාවක ඔයාලා කාලසටහනක් හදාගෙන ඉන්නවා නම් ඒ කාලසටහන වීඩියෝ එක දාන්නකෝ. දැන් අපි මේක හරි දැන් යන්කෝ ටැග් ටික දාන්න. මම මේ නිකන් කියන්නේ මේව සේව් කරන්නෙම නෑ. මේ ටැග් ගහදි මචං කට්ටිය සෙට් කරනවනේ ගේම් එකේ නම් මෙහෙම. එතකොට අපේ වීඩියෝ එකත් වෙන්නවා. ඒක තමයි මචං සුපිරිම මේව. views වැඩි කරගන්න තව ක්‍රමයක් තමයි ඒක. මම මේ මචං දවල් 12ට දුකුද මචං එකට දෙකට දුකුද මේ වීඩියෝ එක කරන්නේ වටපිට හද වෙනවා පොඩි උන් දෙල්ලම් කරනවා. පේනවල මට හරිය ගන් ගේම් කියලා ගමු. මොකද ඒක ගන් ගේම් එකක්. තව ටැග් දාගමු. තව ටැග් දාන්න නම් ඔයාලා ඒවා මතක තියාගන්න ඕනේ. ඒවා ෂෙයාර් කරද්දී අපේ වීඩියෝ එකත් එනවා. ඒ ෆනි ගේම් එක උද්දම්. ඒක ෆනි මට ඒක ඔයාලට ගැලපෙන ඔයාලා ටැග් ටිකක් දාගන්න. හරි වයින් දැන් ටැග් ටික ගාගත්තා. මචං සේව් වෙන්නේ මේ මචං පොඩියට දැන් කියලා මම අර කලිනුත් කියලා දුන්නා. එහෙම හරි මචං අපි ඒක හදාගත්තා. හරි බං මට මගේ අනිත් වීඩියෝ එකට ගිහිලා ටැග් ටික ගහගන්න දැන් යන්න. ඉතින් බං ඔයාලා මේ වීඩියෝ එක බලුවත් තමයි ලයික් කරන්න. මොකද්ද බං නිකන් කියලා ලයික් කරන්න ඕක බලන්න ලෝගෝ වෙන්න. ලෝගෝ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කුහක වෙන්න එපා. ඔය නිකන් කියන එක වලට ඕබලා ගන්න. ඒක නෙමෙයි සබ්ස්ක්‍රයිබ් කරන්න. ෂෙයාර් කරලා කමෙන්ට් කරලා දාන්න අමතක කරන්න එපා. මගේ channel එක සුපර් යකා ස්ටුඩියෝ එකට මෙයා කරලා යකා මෑන්ගේ channel එකට මෙයා කරලා මගේ සුපර් යකා ප්‍රධාන channel එකට මෙයා කරන්න. මම තවම දැන් වීඩියෝ එකක් දැම්මා මේ ටික කියලා. ඒකේ මේ දැන් මචං මෙයා කරන්නේ යකා මෑනියගේ නමක් දැම්මා ඒකට. එතකොට උගේ එක සර්ච් කරද්දී මේ වීඩියෝ එකත් වැටෙනෝනේ. එතකොට පවුම් යකා මෑනියට හයි වන්නේ මේකේ සේව් කරගත්තා. අපි දැන් ප්‍රීමියර් දාන්න කියලා දෙන්න. ප්‍රීමියර් දාන්නේ දැන් මම වීඩියෝ දාන්නේ සිකුරාදා දවසට මේක දාගන්නවා ටික් එක. ඊට පස්සේ ඕකේ දෙනවා. ඕකේ දීලා ඊට පස්සේ ටයිම් එක මම 2ට එන්නේ. ඊට පස්සේ PM දාගන්නවා. ඊට පස්සේ දෙන්නත් ඕකේ දීලා බෑක් වෙනවා. අන්න මම දැක්කනේ ප්‍රීමියර් වැටුන්නේ නැහැ. ඒක ලයිට් ගිහිල්ලා set as inset ප්‍රීමියර් කියලා තියෙන ඒක දාලා ආයෙත් යන් අපි වෙලාව ටයිම් එක දාලා හරි දැන් එතනින් set as ප්‍රීමියර් දාලා බෑක් වෙනවා. හරි දැක්කනේ මම දැන් වැටුණා. දැක්කනේ දැන් ඒක සේව් කරගමු. සේව් කරලා ඉමු. මම මේ වීඩියෝ එක මට ටුට්ටක් අවුල් ඇති මොකද පළවෙනි වීඩියෝ එකේ සුපර් යකා ස්ටුඩියෝ එකේ පේනවා ය දැක්කද මම වීඩියෝ. දැන් මට මෙතනින් බෑක් වෙලා ආයෙත් මට YouTube එකට හරි වань දැන් අපි යන්නේ අපේ ලෝගෝ එක චේන්ජ් කරන්න. යම් බණ්ඩ දැන් පේනවනේ මචං අර අප්කමින් කියලා වෙලා තියෙන අපේ වීඩියෝ එක ප්‍රීමියර් දාලා දැක්කනේ. දැක්කනේ අපේ වීඩියෝ එක දැන් ලස්සනට හැදලා තියෙනවා. නොටිෆිකේෂන් එකක් දාගමු. මම හිතුවා මට මේ පස්සේ මේක ඩිලීට් කරන්න. පේනවනේ මචං ඩිස්ක්‍රිප්ෂන් එක ලයික් එක උද්දාලා ගමු. ඔයාලට මචං මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න invite studio එකේ app එකේ download link එක. ඉතින් බං මගේ ප්‍රධාන channel එකත් ඔයගොල්ලෝ බලන්න.
අනික යකාමෙන්ගෙත් බලන්න යකාමෙන් ටූබ් බලන්න යාගේ ස්ටූඩියෝ එකත් බලන්න මගේ ප්‍රධාන channel එකත් බලන්න මේකත් බලන්න කියලා මං ඉල්ලලා තිබ්බා. ඉතින් මචං අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු සුපර් යකා channel එකේ මගේ ප්‍රධාන වීඩියෝ එක බලන්න කියලා. අදට